අයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවට. ඉතින් ඔයාලා දන්නවා ලංකා බැංකුව කියන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව. ඉතින් මේ ස්ථාවර තැන්පතු පොලිය අනුපාත අඩු වෙලා තියෙන වෙලාවේ ගොඩක් අඩු වෙලා තියෙන රාජ්‍ය බැංකුවල පොලිය සාමාන්‍යයෙන් 6.5 7 වගේ මට්ටමේ තමයි තියෙන එක ඔයාලා දන්නවා. ඉතින් එතකොට ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් වෙලත් මම අද කතා කරන මේ වීඩියෝ එකේ ප්‍රධාන ස්ථාවර තැන්පතු ක්‍රම 3ක් තියෙනවා. ඉතින් මේ ක්‍රම 3ෙන් කැමති එකට FD එකක් දාන්න පුළුවන් ඔයාට. එතනදී 6.7 කියන රේට් එකට වැඩිය ටිකක් වැඩිපුර රේට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් ඉන්නේ ඔන්න ලංකා බැංකුවේ boc.lk මෙයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක ඇතුලේ. ඉතින් අපි පහලට ඇවිල්ලා බලමු අද කතා කරන්න යන මේ ක්‍රම තුන මොනවද කියලා. ඉතින් බලා ගන්න පුළුවන් දින 100 දින 200 සහ දින 400 කියන මෙන්න මේ ආයෝජන ගිණුම් තුන පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට ඔයාලට සාමාන්‍ය ස්ථාවර තැන්පතු වලට වැඩිය සැලකිය යුතු පොලියක් ලබා ගන්න පුළුවන් මේ ක්‍රම තුනේදී. ඉතින් රුපියල් ලක්ෂ 5 සිට ඉහළට ආරම්භය හැකි දින 100 200 සහ 400 ආයෝජන සඳහා ආකර්ෂණීය පොලි. ඉතින් ඔන්න එතකොට මිනිමම් ඉනිෂියල් ඩිපොසිට් එක දාලා තියෙනවා රුපියල් ලක්ෂ 5ක් විදියට. ඒ වගේම මෙන්න කෙටි කාලීන ඉහළ ප්‍රතිලාභ වෙළඳපොළ ඉහළම පොලිය තැන්පතු වලින් 90ක් දක්වා ක්ෂණික ණය. මෙන්න මේක තමයි වැදගත්. තැන්පතු වලින් 90ක් දක්වා ණයක් ගන්න පුළුවන්. දැන් හදිසි අවස්ථාවක් ඇති වුණොත් FD එකක් අපිට ගලවන්න බෑ. කියන්නේ FD එක අවසන් වෙනකන් ඉන්න ඕනේ. දැන් හැබැයි මෙතනදී 90ක් දක්වා අපි දාපු FD එකෙන් ණයක් විදියට ලෝන් එකක් විදියට ලබා ගන්න පුළුවන් කියලාත් ඔන්න සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැන්පතු සඳහා සහතික කළ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ ලංකා බැංකුවේ. ඉතින් ඔන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රම තුන දින 100 200 සහ 400 කියන ක්‍රම තුන මෙන්න ලැබිලා තියෙනවා පොලි අනුපාතික 7.5 ගාන. එතකොට මේ ක්‍රම තුනෙන් කොයි එකට FD එකක් දැම්මත් ඔයාලට 7.5ක පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 18 වැඩි තනි එහෙම නැත්නම් බද්ධ ගිණුම් සඳහා වුණත් මෙන්න මේ FD එක ආරම්භ කරන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් මෙන්න මේ ලක්ෂ 5නේ මෙතන අවම ඩිපොසිට් එක මිනිමම් ඉනිෂියල් ඩිපොසිට් එක මෙතන සඳහන් වෙලා තිබුණේ. අපි බලමු ලක්ෂ 5 ඉඳලා අපි මුදල් තැන්පත් කරාට පස්සේ මෙන්න මේ ක්‍රම තුනේදී අපිට කොයි වගේ පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. මේ ක්‍රම තුන කල්පිරීමට තමයි පොලිය දෙන්නේ. කියන්නේ දින 100 දිනක් දින 100 අවසානයේදී මෙතන 200 අවසානයේදී වගේ මෙන්න මෙතනදී දින 400 අවසානයේදී තමයි පොලිය ලැබෙන්නේ. අපි එහෙනම් කැල්කියුලේට් කරලා බලමු මේ ක්‍රම තුනේදී අපිට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් 10%ක ටැක්ස් කැපෙනවා අනිවාර්යෙන්. ඔයාලා ෆෝම් එක ෆිල් කරන්න බැංකුවට ගිහිල්ලා එහෙම නැත්නම් 10% ටැක්ස් එක කැපෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. අපි එහෙනම් ඔයා තාම ටැක්ස් ෆෝම් එක ෆිල් කරේ නැති කෙනෙක් නම් අපි ගණන් කරනකොට කැල්කියුලේට් පාර්ට් එකේදී 10% ටැක්ස් එකත් අඩු කරලා බලමු. ඔයාලට කොයි වගේ පොලියක් ඉතුරු වෙයිද කියලා. හරි අපි ඉන්නේ අපේ කැල්කියුලේෂන් ඇප් එක ඇතුලේ. අපි මුලින්ම බලමු මෙයාලා සඳහන් කරලා තිබ්බා රුපියල් ලක්ෂ 5ක් කියලා මිනිමම් ඩිපොසිට් එක මේ ක්‍රම තුනට. එතකොට අපි මුලින්ම රුපියල් ලක්ෂ 5ක වගේ මුදලක් ඩිපොසිට් කරගෙන බලමු අපිට කොයි වගේ පොලියක්ද ලැබෙන්නේ කියලා. එතනදී අපිට 7.5ක පොලි අනුපාතිකයක් ලැබෙනවා. ඔන්න එතකොට 7.5න් ගුණ කරාට පස්සේ රුපියල් 37500ක පොලි මුදලක් අපිට ලැබෙනවා. ඉතින් මේ 37500 අපිට ලැබෙන්නේ වර්ෂයකට. නමුත් අපිට අවශ්‍ය කරන්නේ දින 100කදී ලැබෙන පොලිය හොයාගන්න. ඒ නිසා අපිට පුළුවන් මේ රුපියල් 37500 365න් බෙදන්න. මොකද වර්ෂයකට තියෙන දින 365ක් නිසා ඊට පස්සේ පුළුවන් 100ෙන් ගුණ කරගන්න. එතනදී අපිට රුපියල් 10273ක් මෙන්න මේ විදිහට රුපියල් 10273ක් ලැබෙනවා ලක්ෂ 5ක වගේ මුදලක් දැම්මොත්. හැබැයි ඔයාලා දන්නවා දැන් 100ට ටැක්ස් කැපෙනවා 10%ක ටැක්ස්. එතකොට අපිට පුළුවන් මේ මුදලින් ටැක්ස් එක අයින් කරගන්න කෙලින්ම එතනදී අපිට පුළුවන් 100ෙන් බෙදලා 90ෙන් ගුණ කරගන්න. එතකොට 110 ටැක්ස් එක අයින් වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මුදලක්. රුපියල් 9246ක මුදලක් තමයි ඉතුරු වෙන්නේ. මුලින්ම අපිට 110 ටැක්ස් එක නැතුව හරියන ලැබෙන්න ඕනේ 10273ක්. නමුත් ටැක්ස් එක කැපුණට පස්සේ මෙන්න මේ වගේ මුදලක් තමයි ඉතුරු වෙන්නේ 9246ක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටැක්ස් එකේ වෙනස තියෙන්නේ. ඒ නිසා අර ෆෝම් එක ෆිල් කරලා ඔයාලට පුළුවන් TIN අංකයක් එම ඔන්ලයින් ලබාගෙන ෆෝම් එක ෆිල් කරොත් ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි නම් ඔයාට අනිවාර්යෙන් මේ 110 ටැක්ස් කැපෙන එකත් ඉතුරු කරගන්න පුළුවන්. හරි අපි බලමු. අපි දින 200කට වගේ FD එකක් දානවා.
එතනදී අපි රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි මුදලක් ඩිපොසිට් කරනවා කියලා හිතමු. ලක්ෂ 10ක් ඩිපොසිට් කරනවා කියලා හිතමු. එතනදීත් අපිට 7.5ම තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ විදිහට 7.5න් ගුණ කරගන්නවා. එතනදී රුපියල් 75000ක් ලැබෙනවා. මෙන්න මේ 75000 පොලිය අපිට වර්ෂයකට ලැබෙන්නේ. දැන් අපිට අවශ්‍යයි දින 200කට හොයාගන්න. ඒ නිසා අපි 365න් බෙදලා 200න් ගුණ කරගන්නවා. එතකොට දින 200 අවසානයේදී අපිට රුපියල් 41095ක පොලිය මුදලක් මෙන්න මේ විදිහට ලැබෙනවා. දැන් අපිට පුළුවන් මේ පොලිය මුදලින් අර 10% ටැක්ස් එක අයින් කරන්න 100න් බෙදලා 90න් ගුණ කරගන්න. ඔයාලට මතකද අපි කලින් ගණනය කිරීම කරනකොට 95න් ගුණ කරේ අර 105 ටැක්ස් එක තියෙන කාලේ. දැන් අපි 90න් ගුණ කරන්නේ 10%ක ටැක්ස් එකක් තියෙන නිසා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ලැබෙන්න තිබ්බ 41095ක පොලියක් රුපියල් ලක්ෂ 10ට දින 200ට. හැබැයි දැන් ලැබෙන්නේ රුපියල් 36986යි. මොකද 10%ක් රජයට ගෙවන්න වෙලා තියෙනවා විත් හෝල්ඩින් ටැක්ස් එක විදියට. ඉතින් ඒ නිසා ඕන් අයත් මතක් කරනවා පුළුවන් නම් මේ ෆෝම් එක ෆිල් කරගන්න. එතකොට ඔයාලට ලැබෙන්න තියෙන පොලිය 10%කින් ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි නම් රුපියල් ලක්ෂ 18 සීමාව පන්නනවා නම් කොහොමත් මේ ෆෝම් එක ෆිල් කරලා වැඩක් නැහැ. අනිවාර්යෙන් 10% ගෙවන්නට සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමු දැන් අපි කතා කරේ දින 200ට. අපි බලමු දින 400ට FD එකක් දාන්න හිතන් ඉන්නවනම් ඔයාට කොයි වගේ පොලියක් ලැබෙනවද කියලා. අපි සාමාන්‍ය රුපියල් ලක්ෂ 7ක වගේ මුදලක් ඩිපොසිට් කරගමු. එතකොට මේ ලක්ෂ 7 අපි ගුණ කරගන්නවා 7.5 පොලිය අනුපාතිකයෙන්. එතකොට අපිට ලැබෙනවා රුපියල් 52500ක්. දැන් මේ මුදල 365න් බෙදලා අපි 400න් ගුණ කරගන්නවා. දින 400 අවසානයේදී අපිට ලැබෙනවා රුපියල් 57534ක මුදල් ප්‍රමාණයක්. එතකොට මේක තමයි අපිට දින 400 අවසානයේදී ලැබෙන පොලිය රුපියල් ලක්ෂ 7ක වගේ මුදලක් අපි ඩිපොසිට් කළොත් එතනදිත් 10% ටැක්ස් එක අපි අඩු කරගෙන බලමු කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට ඔන්න 10% ටැක්ස් එක ගියාට පස්සේ අපිට ඉතුරු වෙනවා රුපියල් 51780ක්. 57000ක් ලැබෙන්න තිබ්බා. ටැක්ස් එක ගියාට පස්සේ 51000යි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 6000ක් වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ටැක්ස් එකේ වෙනස. ඉතින් මේ විදිහට තමයි ටැක්ස් එක අඩු වෙන්නේ. එතකොට අපි කතා කරා දින 100 ඒ වගේම දින 200 සහ දින 400 කියන මේ ස්ථාවර සම්පතු ලංකා බැංකුවේ ආරම්භ කරනවා නම් ඔයාලට ලැබෙන පොලිය අනුපාතික පිළිබඳව සාමාන්‍යයෙන් මේ ක්‍රම තුනම ගත්තොත් දින 100 දින 200 සහ දින 400 කියන ක්‍රම තුනම 7.5යිනේ පොලිය. එතකොට දින 200යි දින 400යි වෙනුවට ඔයාලට පුළුවන් නම් දින 100ට FD එකක් දාන්න වාසි. මොකද දින 100ට දැම්මත් 200ට දැම්මත් 400ට දැම්මත් ලැබෙන්නේ 7.5යිනේ. ඒ නිසා අපිට පුළුවන් ටිකක් වැඩිපුර මුදලක් ඩිපොසිට් කරගන්න දින 100කට. ඒක අපිට වාසි. උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 25ක වගේ මුදලක් මම මෙතනට දාගන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පොලිය විදිහට ලැබෙනවා රුපියල් 187500ක්. එතකොට මේ පොලිය මුදල අපි දැන් දින 100කට හදාගන්න ඕනේ මුලින්ම. ඒ නිසා 365න් බෙදලා ඉවරලා 100න් ගුණ කරගමු. දින 100 අවසානයේදී රුපියල් 51339ක් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔයා අර ෆෝම් එක ෆිල් කරලා 10% ටැක්ස් එක අයින් කරගත්තොත් රුපියල් 51369ක් කෙලින්ම ඔයාගේ account එකට ලබා ගන්න පුළුවන් දින 100ක් වගේ කාලයක් ඇතුළත රුපියල් ලක්ෂ 25ක වගේ මුදලකට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මේ වෙලාවේ රාජ්‍ය බැංකුවකින් දින 100ක් වගේ කාලයකට 7.5ක වගේ පොලියක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සම්පත් කමර්ෂල් වගේ බැංකුවල money markets account තියෙනවා. ස්ථාවර සම්පත් වලට වඩා වාසිත් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනගන්න කැමති නම් channel එකේ වීඩියෝ තියෙනවා බලන්න පුළුවන්. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හැමෙමු. අදට ගිහින් එනවා වීඩියෝ එකට like එකක් දාන්න subscribe කරන්න කියලා මතක් කරනවා. ගිහින් එන්න සියලු දෙනාටම ජය වේවා.